හායි කොහොමද ඔයගොල්ලන්ට මං අද ඔයගොල්ලන්ට පෙන්නන්න ආවේ අපේ අලුත්ම රෙස්කියු බබා මිස්ටර් රොකට් කියලා ගැන රොකට් එකකට සමාන වේගෙන් මෙයාට දුවන්න පුළුවන්. හැබැයි මෙයාට ඇවිදින්න බෑ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙයාගේ කොන්දෙන් පහළ කොටස පණ නැහැ. පේනවනේ හැම වෙලේම චූකක්ක එහෙම දාගෙන තමයි මෙයා ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි හැම වෙලේම චූ දාගෙන එතකොට කක්ක දාගෙන ඒවා ඇඟේ ගාගෙන ඒගොල්ලෝගේ උනට දැනටත් පේන නැති ඒගොල්ලෝගේ මේ මුත්‍රා මාර්ගයේ ගුද මාර්ගයේ හරි ඉක්මනින් ආසාදනයට ලක් වෙනවා මේ ආබාධිත පූස් පැටවුන්ගේ විතරක් නෙමෙයි ලොකු අයගේ. ඉතින් ඒගොල්ලෝගෙනුත් පැටවුන්ට මේක ගොඩක් දැඩිව බලපානවා. ඒ වෙන කියන්නේ ආසාදනයන් සමහරලාට දරා ගන්න බැරුව ඒගොල්ලෝ ගොඩාක් ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මම හැමදාම ඔයගොල්ලන්ට වීඩියෝ වල කියනවා වගේ මේගොල්ලන් වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි මේගොල්ලන් ඉන්න තාක්කල් කාලයක් ඒගොල්ලන්ට ආදරය කරලා කරුණාව දීලා බලා කියා ගැනීම. ඉතින් මේ වීඩියෝ එක බලලා සමහරව හිතයි මෙයා කිසිම ගාණක් නැතුව මේ දේවල් කියනවා නේද? මෙයාට කිසිම හැඟීමක් නැහැ නේද කියලා. ඒකට කොච්චර දුකෙන් වුණත් අපිට කියන්න සිද්ධ වෙනවා සමහර දේවල් වල රියැලිටි එක. ඉතින් මේකේ ඇත්ත ඒකයි. මොකද ස්වභාව දහම වුණත් ආබාධයක් එක්ක මේ වගේ පුංචි පැටවුන්ට ගොඩාක් කාලයක් දුක් විඳින්න දෙන්නේ නැහැ. මම මේ හැම වීඩියෝ එකකින්ම බෙදාගන්නේ මගේ අත්දැකීම. සමහරවිට ඔබට තියෙන අත්දැකීම වෙනස් ඇති. එහෙම අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මගේ අවුරුදු 16ක අත්දැකීම් වල මේ වගේ චූටි පුරු බබාලා ලොකු වෙලා අවුරුදු 5-6ක් ජීවත් වෙච්ච අත්දැකීම් මට තියෙන ඇත්තටම 3යි. ඉතින් අපි බලමු මිස්ටර් රොකට් ඒ අත්දැකීමට තව අලුත් අත්දැකීමක් එකතු කරයිද කියලා. ඒ කොහොම වුණත් මගේ මේ උත්සාහය පුංචි රොකට්ව පුළුවන් තාක් කාලයක් ආදරෙන් බලා ගන්න. ඉතින් මේ කරන්න හදන්නේ පොඩක් ඉන්න. මේ හදන්නේ යම ක්ලීන් කරගන්න. මෙතන තියෙන වෙක්ටි ෂූස් බබාලට යූස් කරන ඒවා තමයි. පුරුලට යූස් කරන ඒවා තියෙනවා. එනට ලංකාවේ ගොඩක් ගන්න නැහැ ඒවා. ඉතින් ඒගොල්ලන්ව මෙන්න මේ විදියට ක්ලීන් කරනවා. ඒගොල්ලන්ගේ චූ දාන තැන්, කකුල් මේ චූ ගෑවෙන තැන් මේගොල්ලන්ව නිතර සේදීම අපි කරන්නේ නැහැ. මොකද මේ වගේ තැන්වල තියෙන හැම හරිම සීළු නිසා හරිම ඉක්මනින් තුවාල වෙන්න බලන නිසා. ඉතින් ওই විදියට මේගොල්ලන් මේ විදියට මම ක්ලීන් කරගන්නවා වෙටි ෂූස් කීපයකින්. ඊට පස්සේ අපි බලමු විදියට ඉස්සරහට ක්ලීන් කරලා ඉවර වෙලා අපේ මිස්ටර් රොකට් කොහොමද ඉන්නේ කියලා මම ඒක ඉස්සරහට ගිහින්. ඉතින් රොකට් තාම ඉන්නේ කූඩුවක. මොකද යාව තාම වැක්සින් කරලා නැති නිසා. එයාට අපි දෙනවා චූටි සෙල්ලම් බඩු කීපයක් සෙල්ලම් කරන්න. හැබැයි යාට සෙල්ලම් කරන්න තව ඇඩ්ජස්ට් වෙන්න මේකට පොඩි වෙලාවක් යයි. ඉතින් කොහොම හරි එයාගේ ආබාධ ජීවිතයට හුරු වෙනකන් එයා ඒ විදිහට ඉන්නේ. පේනවනේ චණ්ඩියා කූඩුවෙන් කොහොම හරි පැනලා යන්නයි බලන්නේ. දැම්ම නම් කූඩුවෙන් එළියට එන්න වෙන්නේ නැහැ මිස්ටර් රොකට්. මොකද ඔයා වැක්සින් කරනකන් චුට්ට දවසක් ওই විදිහටම කූඩුවේ ඉන්න වෙනවා. ඉතින් මේක එයාගේ හොඳට කරන්නේ. ගෙදරට එන හැම පුරු එක්කම වැක්සින් කරනකන් මේ විදිහට තමයි ඉන්නේ. මොකද පාරෙන් එන අය වැක්සින් කරලා නැහැ. ඒගොල්ලන්ට බෝවෙන් ලෙඩ තියෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ව අයිසොලේට් කරලා ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ.